144ක වගේ බද්දක් ගැහිම තුළ අපේ රටේ කෘෂි නිෂ්පාදන ආර්ථිකයේ ගොඩ නැගුණු තේ පොල් රබර් ආර්ථිකයට මුළුමනින්ම මේක දැඩි බලපෑමක් ඇති වෙනවා. විශේෂයෙන්ම දැන් මේ ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමෙන් අනතුරුව මාසයක් විතර ගියාට පස්සේ කිව්වා ඇමරිකාව ගෙන්නන සියලු භාණ්ඩ සඳහා නව තීරුබදු ප්‍රතිපත්තියක් ගහනවා කියලා. මේ ආණ්ඩුවෙන් ඒ කියන්නේ ආණ්ඩුවේ මුදල් අමාත්‍යාංශයේ වගකීම් යුතු ආයතන වලින් මීට පෙර සාකච්ඡාවක් කරන්න තිබුණා. මීට පෙර නිලධාරීන් යවන්න තිබුණා. ඉල්ලීමක් කරන්න තිබුණා. මෙන්න මේ අපේ රටේ පිළිබඳව මෙන්න මේ තියෙන තත්ත්වයන් දැවැන්ත ආර්ථික අර්බුදයක් එක්ක නිෂ්පාදන ආර්ථිකයේ කඩාවැටීම සහ අපි මේ කරන තේපොල් රබර් සම්බන්ධයෙන් කරන කෘෂි නිෂ්පාදන ආර්ථිකයේ අපනයන ශේෂ්ත්‍රයට සහ අනිකුත් ශේෂ්ත්‍ර සම්බන්ධයෙන් මේ ගැහිීමේ බද්ද පිළිබඳව යම් හෝ ඉල්ලීමක් කරන්න තිබුණා. දැන් කරාට වැඩක් නැහැ. දැන් ඇවිල්ලා ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත් කරලා අස්සම් කරලාත් ඉවරයි. ඇයි හත්තලාමේ ඔය ජුලී චං ඇමරිකන් තානාපතිවර විදියට පැලවත්ත කාර්යාලයට එනවා. ආර්ථික ඔස්තාත්ලා වෙච්ච රනිල් වික්‍රමසිංහගේ කාර්යාලයටත් පහුගිය කාලේ සිරිකොතටත් ආවා. ඇයි මේක තානාපති සමන්තහරා මේ කටයුතු කරගන්න බැරි වුණාද? දැන් හීනෙන් අවදි වුණා වගේ ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත් කිරීමත් එක්කම එක රැයින් මේ ප්‍රකාශයට පත් කරා නෙමෙයි. මේ පිළිබඳව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මාධ්‍යකයේ ඇමරිකාව කියලා තිබුණා මීට පෙර අපි නව තීරුබදු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙනවා ඇමරිකන් ආර්ථිකය ගොඩනගන්න කියලා. දැන් අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා නැහැ. මම දැක්කා ආර්ථික ඔස්තාදලා කියලා තියෙනවා. දැන් විපක්ෂය කියනවා ඊයේ ප්‍රකාශයට පත් කරලා තිබුණා. දැන් යන්න ඕනේ. දැන් ගිහිල්ලා ඇමරිකන් ජනාධිපතිට කියන්න ඕනේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ට කියන්න ඕනේ එහෙම කියලා. එහෙම කිව්වට බෑ. මේවට පෙර සූදානමක් තියෙන්න ඕනේ.